welcome back to my YouTube channel. අද මම හදන්නේ මගේ hostel bag එක ලෑස්ති කරගන්න. බලමු අපි hostel එකට ගෙනියන්න අවශ්‍යම දේවල් සහ මම මොනවද hostel එකට අරන් යන්න ලෑස්ති කරගන්න කියලා. එහෙනම් keep watching. ඉස්සෙල්ලාම අපි ඇඳුම් ටික පැක් කරගමු. මෙතන තියෙන t-shirt සහ blouse ටික. ඒ වගේම මම සුදු පාට වගේ තියෙන ටී-ෂර්ට් බ්ලවුස් ටික වෙන මුරයකට දාගත්තා. මොකද කුණු ගෑවෙයි කියලා. ඊට පස්සේ ට්‍රවුසර්ස් ටික ට්‍රවුසර්ස් 4-5ක් ගත්තා. ගොඩක් ගෙනියන්නත් බැහැනේ. ඊළඟට ගවුම් දෙකක් ගත්තේ. සර්වියට්, පේස් ටවල්, කොට්ටෝරයක් මෙතන එකයි ගත්තේ. මම කොට්ටෙට දාලා තව එකක් ගත්තා වෙනම. චීත්ත, බෙඩ්ෂීට් සහ ටවල් එකක් ඕනේ. ඊළඟට ලේන්සු ටිකක් ගත්තා. ඊළඟට මම ගෙදරට අඳින ඇඳුම් ටික මම අර ඒවා රෝල් කරලා පැක් කරගත්තේ. මොකද අර ඉඩ ඇහිරෙන ගතිය අඩුයිනේ එහෙම පැක් කරාම. අනික ඒවා නම් රෝල් කරේ නැහැ. ඒවා පොඩි වෙන නිසා. ඊට පස්සේ net එකක් ගත්තා. net එකට බටයක් ගන්න. ඊට පස්සේ බලමු මේ ටික පැක් කරගන්න. මම මේව අර රෝල් මේ ඇඳුම් ටික අර රෝල් කරලා වගේ ගත්තා නම් ඉඩ ගොඩක් ඉතුරු වෙනවා. නමුත් මම එහෙම කරන්න ගියේ නෑ. ඇඳුම් ගොඩක් වෙලාවට පොඩි වෙන නිසා හොස්ටල් එකට අඳින ඇඳුම් ටික විතරයි මම එහෙම පැක් කරගත්තේ. ගොඩක් ඇඳුම් තිබ්බෙත් නැහැනේ. මේ එක පැත්තක් පිරෙන්න විතර ඇඳුම් තිබ්බේ. අනිත් පැත්තට මම දැම්මේ කෑම් පෙට්ටි, සබන් පෙට්ටි මේවා ටික තමයි අනිත් පැත්තට දැම්මේ. ඒක නිසා මම මේ විදියට ඇඳුම් ටික දාගත්තා. මම මේ වීඩියෝ එකට ගත්තේ නැති ටිකක් තියෙනවා. මම මල්ටි ප්ලග් එකක් ගත්තේ නැහැ. වීඩියෝ එකේ වීඩියෝ කරන්න බැරි වුණා. මම යන වෙලාවේ තමයි ඒ ටික දාගත්තේ. මල්ටි ප්ලග් එකකුයි තව අයන් එකක්. ඔයාලට අයන් එකක් ඕනේ නම් අයන් එකක් ගන්න. තව හැංගර්ස් 3-4ක් ගන්න. මම මේ ටික මේකේ වීඩියෝ කරන්න නැති නිසා ඔන්න මම ඒ ටිකත් කිව්වා. ඊට පස්සේ ලෑම්ප් එකක් පාඩම් කරන වෙලාවට ලයිට් කොහොමද හොස්ටල් වල ලයිට් තත්ත්වය ගැන දන්නත් හින්දා මම ලෑම්ප් එකකුත් ගත්තා. මම මේක charge කරන එකක් ගත්තා. එතකොට ලේසියිනේ බැටරි ඒවා කරදර නිසා. ඊළඟට පොඩි වොච් එකක් ගත්තා. මං කඩේට ගිය වෙලාවේ මම මෙන්න මේක දැකලා මේකත් ගත්තා. ඔය ලයිට් යන වෙලාවක වගේ පාවිච්චි කරන්න හොඳ වෙයි කියලා. ඊළඟට ටෝච් එකක් ගත්තා. ඒකේ කේබල් එක ගත්තා. මම ඔක්කොම රීචාර්ජබල් ඒවා ගත්තේ. මොකද බැටරි වලට වඩා ඒක ලේසි. කෙටල් එකක් ගත්තා. ඊළඟට කොට්ටයක් ගත්තා. කොට්ටුරයක් දාලාමයි ගත්තේ. මම ඉස්සෙල්ලා තව කොට්ටුරයක් ගත්තා වෙනම එක්ස්ට්‍රා එකක්. ඊට පස්සේ අපේ ප්ලාස්ටික් බොටු ටික, පිඟාන්, හැඳි, කෝප්ප, ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බෝතල්, මං බේසන් දෙකක් ගත්තා. බෙඩ්ෂීට් එහෙම හොදනකොට ලේසියිනේ. නැත්තම් එක බේසමේ හොදන්න අමාරු නිසා. ඊළඟට කෑම පෙට්ටියක්, සබන් පෙට්ටියක්, මේවා අර ෂැම්පෝ මේවා දාගන්න කූඩයක් ගත්තා. පොඩි බෝල් එකක්, රෙදි ක්ලිප් ගන්න. මොකද මොන වගේ තැනක වැලක් හම්බෙයිද දන්නේ නැනේ. එහෙනම් රෙදි ක්ලිප් කරන්න ක්ලිප් එකක්, සපත් හොදන බ්‍රෂ් එකක්, මොනවාද තේ කොට්ටක්. මේ කූඩේ ගත්තේ ක්‍රීම් පවුඩර් ටික දාලා තියන්න. එතකොට ලේසියිනේ. ඊට පස්සේ තව හැඳි ටිකක් ගත්තා මම. ඊට පස්සේ මෙන්න මේ වගේ බෑග් එකක් අරන් ඒ ටික දාගත්තා. ඊට පස්සේ හොස්ටල් එකට දාන්න බාට දෙකක්, ස්ලිපර්ස් Tamanට ඇති ප්‍රමාණයට ගන්න. මම තව ෂූස් දෙකකුත් ගත්තා. ඒ දෙක වීඩියෝ කරේ නැහැ. ඊළඟට ලැප් එකේ චාර්ජර් එක, ඉයර්ෆෝන් එක, වගේම මල්ටි ප්ලග් එකකුයි. තව ෆෝන් එකේ චාර්ජරේ, පවර් බැංක් ඒවා මේවා තියෙනවා නම් ඒ ඔක්කොම ගන්න. මවුස් එක, කීබෝඩ් එක ඒ ටික ඔක්කොම. ඊළඟට පොත්පත් ටික, කැම්පස් එකට ඕන ලිය කියවිල් ටික
අනිවාර්යෙන් ගන්න. ඊළඟට ක්ලියර් බෑග්, ෆයිල්, පොත්, කට් ෂීට්, නෝට්බුක්ස්, ස්ටිකි නෝට්ස්, හයිලයිට්, පාට පැන්සල් ඒ වගේ ටිකකුයි ඒවා දාන්න පොඩි පර්ස් එකක් ගත්තා. පෑන් පැන්සල් දාන්න පර්ස් එකක් ගත්තා. ෆයිල් ක්ලිප්ස් එහෙම අරන් තියාගන්න පංචරයකුත් ගත්තා. මං ස්ටෙප්ලර් එකකුත් ගත්තා. සෙලෝ ටේප් ගත්තා. ඊට පස්සේ ඊළඟට බෙහෙත් සමහන්, පෙනඩෝල්, සිට්‍රසින්, අයඩෙක්ස් ඒ වගේ ටිකක් ගත්තා. කැන්ඩිඩ් බියකුත් ගත්තා. ඊළඟට අසමදකම් බෝතලයක් ගත්තා. ඊළඟට බෙල්ට් දෙකක් ගත්තා. කුඩේ වතුර බෝතලේ, පේපර් සර්වියට් ගත්තා. ඔය මොන හරි දූවිලි පිහ දාන්න, අත පිහ දාන්න වගේ. කපුරු බෝල ගත්තා. සත්තු හිටියොත් රෙදි වලට එහෙම දාලා තියෙන එක හොඳයි. ඊළඟට පිහියක් ගත්තා. මාස්ක් ගත්තා. මෝටින් මැෂින් එක ගත්තා. කොයිල් ගත්තේ නෑ. මම මැෂින් එක ගත්තා කෝකටත් ඕන වුණොත් කියලා. මට මෙඩිසින් ගැන කියලා දැන් දුන්නා. ප්ලාස්ටර් එකක් ගත්තා මං. 60 කටු ඉබ්බෙක් ගන්න බෑග් එකකට දාලා තියන්න. ඊළඟට ඉතින් ඔයාලා කොණ්ඩ කටු, වූල් බෑන්ඩ් 50 ඒවා මේවා ලට්ටපට්ට ඔක්කොම ටික ගන්න. ක්‍රීම් ගාන ඒවා ඔක්කොම. ඊළඟට අපි මං මේ බෑග් එකත් ලැප් එකේ බෑග් එක ගොඩක් පොඩි. ඒ හින්දා මං ලැප් එක දාන්න සහ පොතුත් දාන්න පුළුවන් වෙන විදිහට ලොකු බෑග් එකක් ගත්තා. දැන් ඒකට මේ ටික දාගමු. ඔය පොත් ටික ඔක්කොම දාන්න පුළුවන් වෙන විදිහට තමයි මම බෑග් එකක් ගත්තේ. මම මේ බෑග් එකයි තව පොඩි බෑග් එකක් ගත්තා. ලෙක්චර්ස් ගෙනියන්නත්. මේ පොත් ටික ඒකට දාගන්න පුළුවන්. වතුර බෝතලේ කුඩේ ඒ ටික ඔක්කොම දාගන්න පුළුවන් විදිහට තමයි මම බෑග් එක තෝරගත්තේ. මෙන්න මේ විදිහට දැන් බඩු ටිකත් පැක් කරගත්තා. ඊට පස්සේ මේ දැන් තව ෂොපින් නුර ටිකක් පොඩි ඔය අඳුම් දාන බෑග් වගේ පොඩි බෑග් ටිකක් ඒ වගේ උර ටිකක් ගත්තා. ඇඳුම් වගේ මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත් කියලා. ඊට පස්සේ මෙන්න මේ ෂිපර් එක වහලා දැන් බෑග් එක වහගත්තා. මේ බෑග් එක මං ගත්තේ බෑග් එකේ ලොකුම සයිස් එක. ඒ හින්දා ගොඩක් බඩු දාගන්න පුළුවන් වුණා. හරි දැන් බඩු ටික නම් පැක් කරලා ඉවරයි. ඉතුරු බඩු ටික පොඩි බෑග් එකක් අරන් ඒකට දාගන්න ඕන. ඔන්න ඔහොම තමයි මං හොස්ටල් බෑග් එක ලෑස්ති කරගත්තේ. Thanks for watching.